සිරිල් මහත්තයා කිව්වා කන පලා ගන්න නැතුව වහාම ෆෝම් සෙට් එක අරන් ඉන්න කියලා. දැන් මොකද කරන්නේ? දෙන්නද? ඔව්. දෙන්න. ඔය සිරිලා ලලිත්ත් ගහපු එකනේ. කිව්වොත් දෙයක් කරනවමයි. දීපු එක නම් හොඳයි. වැඩේ ෆෝම් සෙට් එකක් නෙවලා තියෙන්නේ. වැඩේ නොදන්න මිනිස්සු ගත්තාම මම තමයි. වැඩේ ෆෝම් සෙට් එක යම් මාත් එක්ක. යා. මහත්තයලා පොඩ්ඩක් ඉන්න. මොනවද වෙලට වෙලා තියෙන්නේ? හරියට වැඩක් කරගන්න බෑ. අර මේ මහත්තුරු දෙන්නෙකුත් ඇවිත් ඉන්නවා. වාඩි වෙන්න සිරිල් මහත්තයා. වාඩි වෙන්න ඉස්සෙල්ලා වැඩේ හරියට කරනවා. ඔව්. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මේ වැඩ ටිකක් මේ වෙලා තියෙන්නේ. දැස් මහත්තයා හරියට දොරගන්න. ෆෝම් කියන්නේ මේකට නෙමෙයි මේකට. අයියා වෙලාවකට පිස්සු නටනවා අප්පා. ඩයසේනම් සිරිල් එක එකතු වෙලා අපිට වැඩේ දෙන්න යන්නේ. ඒකත් එක්ක හැප්පෙන එක ලේසි නෑ. මැරෙන්නේ. ඔව්. කමවුනා. මොහිස්තරි. පිළිගන්න. ඔව්. මිස්රි ඔයාලට තේරෙන්නේ මෙතන වැඩ යන හැටි. මේ මිනිස්සු මේව දන්නේ නැහැ. රාජමාත්‍යව රබට් එකකින් ඉන්නේ. කොහොම හරි රාජමාත්‍යයට පැහැදිලි කරලා දීලා ඔයා මෙතන බලය ගන්න. නැත්තම් අපරාධ මේ මිනිස්සු විනාශ වෙලා යයි. රාජය මේක තේරුම් ගනීද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. කොහොම හරි කරන්න. කරලා මෙතන බලය ගන්න. මම වාට දෝ කරන්න. කිසි දෙයකට බය වෙන්න එපා. වාට මං ඉන්නවනේ. හොඳයි. ලොකී කොපි ඉවරද? මම පින්න. වගේල කැමලස් කරා. හොඳයි නෝන. එයම්. අර මං එදා හදපු කේක් එකේ වට්ටෝරුව හොයාගෙන ඉන්නකො. මේක කොහොමද දන්නේ නැහැ? ඔයද දන්නේ නැහැ කියන්නේ? ඒක ගිහලා හොයාගෙන ඉන්න මං ඔයාලට දුන්නේ. අම්මෝක දැන් දවස් කීයක් හැදුවද? ඇයි අමතක වෙන්නේ? අමතක වෙන්නේ මතක නැති හින්දානේ. පඬිතුක කතා කරන්නේ ඔය කොලේ වාගෙන ඉන්න. කොහෙන් හොයන්නද? මට මතක නැහැ. අරුගනේ කේක් එකට බිත්තර කීයක් දැමද කියලා මතකද? මට මතක නෑ අම්මේ. කොකරි ගිය. ඔළුවල මොනවද තියනවද දන්නේ නැහැ. පන්ති ගියේ කොයි කාලෙද?
දැන් මතක ඇවෝ. ඕගලන්ට කිසි උනන්දුවක් නැහැ රහට කෑම බීමක් හදන්නවත්. ඒකයි මේ. අම්මට ඉතින් වෙන වැඩ නැති ඉන්න හොඳයි. කෑම හදලා දෙන්න. අපිට ඉතින් වැඩ තියෙනවා. දන්නවා. ලොකු වැඩ තියෙනවනේ ඕගොල්ලන්ට. තේරෙනවා. බලමුකෝ දැන් මං හදපුවම නොකා ඉඳීද කියලා. මේ ඔය කතා වලින් වැඩක් නැහැ. ඔය කොලේ වලගෙන එනවා. ඒ කියන්නේ ඩයස්කාරයා මේ ගේම ගෙනියන්නේ සිරිල් වල්ලගෙන. හොඳයි අපි බලමුකෝ. නැත්තම් ඉතින් කවදාවත් ওই විදිහට කතා කරන්න බෑනේ. දැන් මෙතන පොළඟ වගේ ඉන්න මිනිහා තමයි සිරිල්. සිරිල්ව කපන එක එච්චර ලේසි නෑ. ඒක හරි. ලොක්කා පස්සෙන් ඇවිද ඉන්නේ උන්නේ. පුළුවන් තරම් ලොක්කට කිට්ටු කරන්න ඕනේ. ඊට පස්සේ සිරිල්ව ෂේප් එකේ කපලා දාන්න ඕනේ. ජානකි. මන් දැන් යනවා ලොක්කව හම්බෙන්න. ඔයා තව ටිකකින් මගේ හෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගන්න. අරගෙන මගේ වයිෆ් කතා කරන විදිහට කතා කරන්න. මම මොනවද කියන්න ඕන? මම කතා කරන දේ බලලා ඒකට උත්තර දෙන්න. මේ ওই වැඩේ දැන් මෙතන කරන්න බෑ. කට්ටිය එන්න පුළුවන්. අපි කැන්ටිමට යන්න. හරි. මං එන යනවා. ලරි. පැතුලින. දැන් තියකට කලින් තමයි ආවේ. Good afternoon, sir. කොරෝනා වාපි ගොන්නේ. හොඳයි. මේ අපේ වයලට් නෝනා කිව්වා ඔයා හම්බෙන්න ඕනේ කියලා. ඒක මොකද හදිසියෙන්ද? නෑ මේ වයලට් නෝනාගේ අම්මට අසනීප වෙලා. ඉතින් මේ අර තෙල්ගෙන ආපු වෙදමත්තයා ගාවට වයලට් නෝනාගේ අම්මා එක්ක කරන්න යන්න ඕනේ. නේ සුදු දෙයක් නේ සර්. සර් වයලට් නෝනාට මේ මැඩම්ට කියන්නේ සර් මං හෙටම ඇවිල්ලා මැඩම් මොන ගහනවා කියලා. ගෙදරින් වයිෆ්. ඔව්සම් කියන්නේ. මම මොනවද කියන්නේ? මට කියන්න දෙයක් නැහැ. ඔයා කතා කරන්න කියපු නිසා මම කතා කරන්නේ. දැන්ද ලයිට් කපන්න ආවේ? නෑ කපන්න දෙන්න එපා. දැම්මම ඇවිල්ලා සල්ලි බඳිනවා කියලා කියන්නකෝ. ඔව්. කැපුවොත් එහෙම වැඩිපුරත් සල්ලි බඳින්න වෙනවනේ. කායේ ගෙදර ලයිට් කපන්න ඇවිල්ලා තියෙන්නේ? අපේ ගෙදර ලයිට් කපන්න ඇවිල්ලා නෑ. දැන් ඕවා කතා කරලා වැඩක් නෑ නේ අනේ. රත්තරන් බඩුවක් උගස් තීල හරි කමන්නේ. බිල ගෙවලා දාමු. ලයිට් කැපුවොත් එහෙම තවත් ප්‍රශ්නයක් නේ ඉතින්. හරි. මම මගේ මාළේ දෙන්නම්කෝ. ඔයා ගිහලා සල්ලි බඳින්න. හරි. ඔයා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මම මාළේ මුද්දයි දෙකම බේරලා දෙන්නම්. දැන් හොඳ ළමයා වගේ මගුල් මුද්ද ගිහිල්ලා උගස් තියලා ඔය බිල ගෙවන්නකෝ. හරි අපි මොනා හරි කරන්න බලමු ජානකි. ඈ? ඒ කුරුණේරුවයි. ඔයාට අමතක වුණාද? ඔයා ඔය කතා කරන්නේ ජානකීට නෙවෙයි ඔයාගේ නුවණට. දැන් ලොක්කට බොරුව තේරෙයි. ඔයා මගේ නම කිව්වනේ. අනේ මන් දන්නේ මමත් මොනවා කියනවද කියලා. ඔළුව ඔක්කොම අප්සෙට් වෙලා. ඒකයි මේ. හරි. දැන් ඔයා මං කියපු විදිහට මගුල් මුද්ද උගස් තියලා බිල ගෙවන්නකෝ. මම සල්ලි අරන් එන්න. හෙට ඒතකොට බේරගත්ත එකනේ. හරි. මම තියනවා ඈ. මොකද කුරුණේරු? ගෙදර ලයිට් කපන්න ඇවිල්ලාද? අනේ ඔව් සර්. දැන් මාස දෙකක තුනක ඉඳලා